Hello guys, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එක නම් මටත් සර්ප්‍රයිස් එකක් තමයි. මොකද මට අද සර්ප්‍රයිස් ඩෙලිවරි එකක් ආවා ගෙදරට. ඉතින් සර්ප්‍රයිස් එක ආවලා තියෙන්නේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. ඉතින් එයා දැන් මෙහෙ නැහැ. දැන් එයා ඉන්නේ රට. ඉතින් එයා මට යවලා තියෙන්නේ බ්‍රෙක්ටෝක් එකකින් බ්ලැක් ෆොරස්ට් කේක් එකක්. ඉතින් මං ගොඩ කාලයක්ම මේ ආසාව හිටපු කන්න කේක් එකක්. ඉතින් එයා මට එකපාරම යවලා ඉතින් එයා ඔය නිතර මට කේක්ස් මේවා යවනවා. ඉතින් මේ පාරයා බ්‍රෙක්ටෝක් එකකින් තමයි දාලා තිබ්බේ. ඉතින් මට හිතුණා ඒක මිනි ව්ලොග් එකක් විදියට ගේන්න. ඉතින් මේක තමයි කේක් එක. ළමයි පොඩ්ඩක් එක පැත්තක් විතර චුට්ටක් වගේ මෙයා වෙලා තිනා. මොකද Uber Eats එකෙන් ගේද්දි පොඩ්ඩක් විතර ඒ කේක් එක පොඩ්ඩක් තැලිලා තැල්ල කියන්නේ එච්චර ලොකුට තැල්ල නැහැ. හැබැයි කේක් එකේ හැඩ එහෙම තියෙනවා. උඩ චෙරි කිරි දෙකක් තිබ්බා. ඉතින් ඒක මම කෑවා. පෙරේත කමට වගේ. ඉතින් චුට්ටක් විතර කේක් එක පොඩ්ඩක් විතර තැල්ල තිබ්බා. ඉතින් ඒක වැරද්දක් කියන්නත් බෑ මට. මොකද Uber Eats එකෙන් එද්දී බයික් එකේ එද්දී ඒගොල්ලන්ට රයිඩර්ගේ අතින් පොඩ්ඩක් මෙයා වෙලා තිබ්බා. ඉතින් මම ඒකට මොකුත් කිව්වේ නැහැ. ඉතින් කේක් එක නම් මාරම රසයි. මං කේක් එක රේට් කරනවා 99.5 දෙනා. මොකද ඒ තරම් කේක් එක රසයි. කටේ දාපු ගමන් දිය වෙනවා. දැන් අර අනිත් කේක් වගේ පුන්නකු ගතියක් වගේ නැහැ. හරිම රසයි. කටේ දාපු ගමන් දිය වෙනවා. මට මේකට නම් 99ක් විතර රේට් කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ අවුට්ලට්ස් වත්තල තව කොළඹ කඩවත වගේ තැන්වල තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහලා හරි ඒගොල්ලන්ගේ අවුට්ලට් එකට විසිට් කරලා හරි ඔයගොල්ලන්ට මේ කේක්ස් ගන්න පුළුවන්. දැන් ක්‍රිස්මස් මාසේ නිසා ඒගොල්ලන්ගේ ගොඩාක් ඔෆර්ස් යනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ ඔෆර්ස් ගැනත් කතා කරලා අහන්න පුළුවන්. විසිට් කරලා හරි වෙබ්සයිට් එකට ඕඩර් කරලා හරි ඔෆර්ස් ගොඩාක් යනවා. දැන් ඒගොල්ලන්ගේ ඔයගොල්ලන්ට ඒ ඔෆර්ස් වලට මේවා ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ තව වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. බයි.